හායි good morning ළමයි. අද බලමු මගේ දවසක් ගෙවෙන්නේ කොහොමද කියලා. උදේම නැගිටලා මූණත් සෝදගෙන ඇවිල්ලා ඔය ඉතින් යන්න ලෑස්ති වෙනවා වැඩට. වැඩට යන්න කියන්නේ අපි ඉන්නේ තට්ටු 3කින් උඩ පහලට යන්න ඕනේ වැඩ කරන්න. ඔළුවත් පීරලා ආයෙ මතක් වුණා බෙඩ්ෂීට් එක නමන්න ඕනේ කියලා. ඒකත් නැමුවා. ඒකත් නමලා දාලා ඊට පස්සේ තමයි වැඩට යන්න හදන්නේ. නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ ඔබේ සිනාවත මගේ නවතන අරුණු විහිදුවාවී ජීවිතයේ නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නින්තරක් නොදු පහලට ගිය ගමන් තියෙන්නේ ජනල් දෙක අරින්න. ෂටර් දෙක අරලා ඉස්සෙල්ලම බලන්න යන්නේ මගේ රෝසව. හැමදාම උදේට ඉතින් එයා බලලා තමයි වැඩ පටන් ගන්නෙ. කුරුළු කූඩු ටිකක් ඉන්නවා තියෙනවා ගෙනහල්ලා එතනට ගිහිල්ලා ඒගොල්ලන් බලලා කෑම දාලා වතුර තියනවද කියලා බලලා ඔය දෙන්නත් බලලා තමයි වැඩ පටන් ගන්න යන්නේ. ඔතන 3 දෙනෙක් ඉන්නවා. ඔතන ගිරව් වර්ගයක් ඉන්නේ. ලස්සනයි හැබැයි. අනිතර මං ආපු ගමන් එනවා කෑම ඉල්ලගෙන. මන්නේ හැමදාම කෑම දාන්නේ. ඔය කෑම ඉල්ලනවා. ඊට පස්සේ උදේ පාන්දර ගියාම ඉතින් හිස් බඩ චාස් හිස්සට ටිකක් මම රැයට පෙඟෙන්න දාලා යන්නේ ඒක බොනවා. අනිවාර්යයෙන්. බර වැඩි වෙලා තියෙන්නේ හොඳටම බර අඩු කරගන්න තමයි ඉතින් ඕක බොන්නේ උදේට. ඒක බීලා ඊට පස්සේ තමයි ඉතින් ඔය වැඩ පටන් ගන්නෙ. ඉර හඳ සෙබනැල්ලේ කළු සුදු ඕවිල්ලේ නැලවෙන වදවේ මනුසත් උද්‍යානේ කඳුලද අසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ හමුවෙමු මොහොතක් අපි පරසත් ඉර හඳ සෙබනැල්ලේ කළු සුදු ඕවිල්ලේ නැලවෙන වදවේ මනුසත් උද්‍යානේ කඳුලද අසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ
හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ දැන් තමයි උදේට තේක බොන්නේ. වැඩ ඔක්කොම ඉවර කරලා ඇවිල්ලා අන්තිමට තමයි තේක හදාගෙන බොන්නේ. නිදහසේ එතකොට තේක ටිකක් වෙලා බොන්න පුළුවන්. නැත්තම් එහෙම බොන්න ඕනේ කලබලයට මැඩම් ආවහම එක එක වැඩ කියනවා. ඊට පස්සේ තේක බොන්න වෙන්නෙත් නැහැ. ඒක බීලා ඉවර වෙලා යනවා මගේ මේ යාළුවා බලන්න. මෙයාට ඉතින් මං හරි ආදරේ. මොකද එයා දැන් චූටි පැටවෙක් දාන්න ඉන්නේ. පොඩක් එයා උදේට බලලා අත ගාලා ඇවිල්ලා තාමා ඉතින් රෙදි සෝදනේ ඒවා මේවා ඉතුරු වැඩ පටන් දාලා ඉතින් මගේ ඔය පොඩි වැඩක් කරනවා. කියුටස් ආගයක් රිමූව් කර කර ඉන්නේ. ඒ වැඩ ටිකක් කරලා ඉතින් අලුත් කලර් එකක් දාන්න ඕනේ කියලා හිතලා ඒ ටික යවන ගමන් තමයි ඉතින් ඊට පස්සේ අද සෙනසුරාදානේ ඉතින් මහා ගෙදර යන්න ලෑස්ති වෙන්න කිව්වද ඒකට තමයි දැන් ලෑස්ති වෙන්නේ මහා ගෙදර යන්න. මහා ගෙදර යන්න වීඩියෝ කරන්න බෑ ළමයි එහෙ යනකොට. මැඩම් ඉන්නවනේ. ආයිත් දවසක එන්නම්කෝ.